දැන් ඉන්නේ BMICH එකේ ඉන්ෆෝටෙල් එක්සිබිෂන් එකේදී අලුත්ම කන්සෙප්ට් එකක්. මොකද මේ අලුත් කන්සෙප්ට් එක BMICH එකේ වැඩ කරන කට්ටියට දෙන්නේ? මේක අපි ගේම් එකක් කරනවා දීලා තියෙන්නේ. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට තියෙන ගේම් එකක් අපි හදලා තියෙන්නේ. දැනටත් අපි රටවල් දෙකකට විතර ගිහිල්ලා ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් අරගෙන ගේම් එක පෙන්නලා ඇවිල්ලා තියෙනවා. ඉතාලම හොඳ ප්‍රතිචාර හම්බුණා අපිට. දැන් මේකෙත් අපේ ලංකාවේ ඔඩියන්ස් එකට අපි පෙන්නන ගේම් එක ඒගොල්ලොත් කියන්නේ ඇත්තටම අර සාමාන්‍ය ලංකාවේ මීට කලින් ආව ගේම් වලට වඩා හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා කියලා තමයි. ඊළඟට අපි නවරුද්දේ මේක රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලොත් ඇවිල්ලා ඕන ප්ලේ කරලා බලන්න පුළුවන් මේක. ගේම් එකට අලුත්ම මේ ගේම් එකද ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. මේක මේ ලංකාවේ වර්ල්ඩ් ග්ලෝබල් ප්ලැට්ෆෝම් එකට තියෙන අලුත්ම ගේම් එකක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා. මේක දැන් යන්නේ ට්‍රයල් වර්ෂන් එකක් විදියට. එහෙමද? දැන් මේක එක්ස්පීරියන්ස් අවුට් කරන්න පුළුවන්. ඇවිල්ලා මේ BMICH එකේ මේ ස්ටෝල් එක මේක ලංකාවේ කම්පැනියක්ද එහෙම නැත්නම් ඕවර්සීස් බේස් කම්පැනියක්ද? මේක 100% ලංකාවේ කම්පැනි එකක්. මොගෝ කියන්නේ ටීවී දරන එකේ සබ්සයිඩර් එක. ඒකේ දැන් අපි අවුරුද්දක විතර ඉඳලා තමයි මේ ගේම් එක හදන්න පටන් ගත්තේ. දැනට ගේම් එක සෑහෙන වැඩ ඉවරයි. මෙතන තියෙන්නේ ඒකේ ගේම් එකේ ඩෙමෝ එකක් විතරයි. එන අවුරුද්දේ ඔයගොල්ලන්ට පුළුවන් ෆුල් ගේම් එක බලන්න. එහෙනම් අපි දැන් ගිහලා බලමු මොකද්ද ඉස්සර ඇතුළට එන්නේ කියලා. මට පොඩක් ඉන්ට්‍රොඩියුස් කරන්න. මොකද්ද වෙන්නේ මේ ඔපරේෂන් එක ඇතුලේ? මෙන්න මෙයාලා ඉන්න අලුත් දැන් මෙතන මේ BMICH එකේ ගත්ත කට්ටිය මෙයාලා එක්ස්පීරියන්ස් අවුට් වෙනවා. දැන් අපි ආමු දැන් මේ ගේමින් එක මේ ඉන්ට්‍රොඩියුස් ගේම් එක ට්‍රයල් වර්ෂන් එක දැන් BMICH එකේ ඇවිල්ලා ඉන්න කෙනාගෙන් මේ එක්කෙනෙක් දැන් මේ ට්‍රයල් කරනවා මේ එක්ස්පීරියන්ස් එක කොහමද කියලා. කොහමද මේ ගේම් එකේ එක්ස්පීරියන්ස් එක? ඔයාට මොකද්ද ඔයාට දැනෙන ඔයාගේ අලුත්ම අත්දැකීම? ඇත්තටම හොඳයි ගේම් එකක්. මේ ලංකාවේ තීම් එක අනුව ලංකාවේ තියෙන දේවල් එකතු කරලා ලංකාවට ආවෙනික දේවල් එකතු කරපු ගේම් එකක්. ලංකාවේ අනන්‍යතාවය පෙන්වනවා මේ ගේම් එකේ. ඒ වගේම ගහන්න ෆන් ඒ වගේම අර මොලේ විහිසලා දෙයක් හිතලා කරන්න පුරුදු කරන ගේම් එකක්. ඒකින්ද මම හිතනවා මේ හොඳ දෙකක්. Proud to be a Sri Lankan. ශ්‍රී ලංකාව is our motherland. ශ්‍රී ලංකාවේ තියෙන ශ්‍රී ලංකාවේම කොල්ලෝ සෙට් එකක් අදපු මේ ගේමින් එක පට්ට වටිනවා. අපි තව පොඩි කෙනෙක්ගෙන් අහලා බලමු විස්තරය මොකක්ද කියලා. නෙතුම් ඔයා හොරෙන් ඉඳන් BMICH එකට ඇවිල්ලා තියෙනවා. ගේමින් එක්ස්පීරියන්ස් එකක්. ලංකාවේම කොල්ලෝ සෙට් එකක් ලංකාවේ කම්පැනි එකකින් හද මේ ගේම් එක ඔයාගේ අත්දැකීම කියන්න පුතේ. ගොඩක් හොඳ ගේම් එකක්. මේ එන්ජොයි ගන්න පුළුවන්. අර ඒකේ තියෙන මේ හાર્ඩ් මේවා එක හොඳයි ගේම් එක. Thank you very much.